නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමාරේ චිතෝ නාතෝ පත්තුං සම්බෝධි මුත්තමං චතු සංචම් ප්‍රකාශේති මහාවීරං නමාමහං පස්මරුං දිනුවාවෝ උතුම් සම්බෝධියට පැමිණියාවෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කළාවෝ භාග්‍යවන්තු අරිහන්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සද්ධා සති හිරියොන්තම්පං අලෝභෝ අදෝසෝ තත්‍ර මඤ්ඤත්තතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජුකතා චිත්ත උජුකතා චේති ඒකෝන විසති මේ චේතසිකා සෝබන සාධාරණාන සාදු සාදු සාදු. සෑම දිනාටම තෙරුවන් සරණයි. සද්ධාවන්ත පින්නතුනි, අදත් අපි මේ සූදානම් වන්නේ මොහඳුර නර්සන ප්‍රඥාවේ හිරු කිරණම් සම්මෝහ විනෝදනී අභිධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි. සද්ධාවන්ත වාසනාවන්ත පින්නතුන්ට ඊතා වටිනා උතුම් අවස්ථාවක් තිබෙනවා. මේ උතුම් ගාම්භීර ධර්මයේ පිළිවෙලින් දැනීගෙනගෙන අභිධර්මය මුලපටන්ම ඉගෙන කියාගෙන බුදුරජාණන් වහන්සේගේ මේ පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්නට වටිනා අවස්ථාවක් සලසා දෙමින් තමයි මේ වටිනා සාකච්ඡා පෙළ පවත්වාගෙන ලබන්නේ. ඒ ශාන්තිනායක මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව පරමාර්ථ ධර්ම හතරක් මුල් කරගෙනයි දේශනා කළ තිබෙන්නේ. චිත්ත චෛසික රූප නිර්වාණ කියලා. මේ පරමාර්ථ ධර්මයන් කොටස් කොට බෙදා වින් කිරීම හා එහි පැවැත්ම තමයි මේ අභිධර්මයේ තුල විස්තර කරන්නේ. සත්පුජ්‍යල ආත්ම භාව කියන මේ සම්මුතිය ඉක්මවා ගිය යථාර්ථය අවබෝධ කරගන්නට පහසුවක් මේ පරමාර්ථ ධර්ම අවබෝධය තුලින් දැන ඉගෙන ගැනීම තුලින් අපට ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් මේ පරමාර්ථ ධර්ම හතරෙහි අපි දැන් මේ සාකච්ඡා පෙළ පිළිවෙලින් පවත්වාගෙන ලබනවා. එයින් අපි චිත්ත පරමාර්ථයේ මේ දක්වා සාකච්ඡා කළ අවසන් කරලා තිබෙනවා. චෛතසික පරමාර්ථ ධර්මයයි මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ. ඒ චෛතසික පරමාර්ථ ධර්මයන් අතරත් පසුගිය සාකච්ඡාවේදී සියලුම කුසල් සිත්වල අතරක් නැතුව යෙදෙන ඒ සෝබන සාධාරණ චෛතසික
19 අතරින් අපි චෛතසික ධර්ම කිහිපයක් මේ වෙනකොට සාකච්ඡා කරලා තිබෙනවා. අද අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ චෛතසික ධර්ම පිළිබඳවයි. ඉතින් අදත් අපි මේ සාකච්ඡාවට අපේ ගෞරවනීය ඕපාත සමිත විහාරී ස්වාමීන් වහන්සේ වැඩම කරලා තිබෙන උන්වහන්සේට අපි ගෞරව ආදරයෙන් පිළි අරගෙන අපේ සාකච්ඡාව ආරම්භ කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද අපට සාකච්ඡා කරන්න තිබෙන්නේ මේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ චෛතසික ධර්මයන් පිළිබඳ අද සාකච්ඡාවට ආරම්භයක් ඇති කරමින් ලබා දෙමින් ස්වාමීන් වහන්සේ අපට මේ චෛතසික පිළිබඳ විස්තරයක් කරලා දෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලනවා. පූජනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, සම්මෝහ විනෝදනී අභිධර්ම සාකච්ඡා මාලාවේ එවැගේම එක අවස්ථාවකටයි ඔබ අප හැම දෙනාම සම්බන්ධ වෙන්නේ. අදට නියමිත සාකච්ඡාව සෝබන සාධාරණ චෛතසික ධර්මයන් අතරින් කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ චෛතසික ධර්ම දෙක පිළිබඳව විස්තර කිරීමටත් දැන් අපි මේ සාකච්ඡා කරන්නේ කුසල ධර්මයන් පිළිබඳව. මේ කුසල් කිරීමේදී ඇතිවෙන අපේ හිත තුළ තියෙන ධර්මතාවයන් අපි කියනව නානායුරෙන් මහා පිංකම්, කටින මහා පිංකම්, ඒ වගේ මට මහා කුසල්, ඒ වගේම භාවනාමය කුසල්, ධ්‍යාන කුසල් ආදී වශයෙන් අපි කියනවා. මේ කියන හැම කුසලයක තුලම තියෙන අංග තමයි මේ කියවෙන්නේ. එතකොට මේ කුසලයක් වෙන්නේ අනේ කුසලයක් වුණත් දන්නේ, අනේ පිනක් වුණත් දන්නේ ඒක. ඒ වගේම අනේ පවක් වුණත් දන්නේ කියන්නේ මේ අංගයන් හිත පිළිබඳව මේ අංගයන් හිතේ යෙදුනද මේ අංගයන් මොනවද කියලා මන අවබෝධයක් නැතිකමට මේ අංග හරියට තේරුම් කරගත්තොත් ඇත්තටම මේ පින මේ පව කියලා මනාකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන අපිට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියන මේ ධර්මතාවයන්ගෙන් පෙන්වුම් කරන්නේ කර්මන්නේ බව. ඒ කියන්නේ කුසල කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤ කුසලයට සුදුසු බව. කර්මන්නේ බව කියන්නේ දැන් දුන්නක් හදන්නට වනාන්තරයේ දෙවදඬු සුදුසු වෙන්නේ නැහැ. ඒ දෙවදඬු ඒව කපාගෙන ඇවිල්ලා ඒව තෙලේ ඒ වගේම දමලා ඒ වගේම තෙලේ රත් කරලා ඒ වගේම දැන් වේවැල් වලින් පුටු හදනවා. මේ වේවැල ගෙනාවු ගමන් නවලා මේ නානායුරෙන් හැඩ අරගෙන මේ පුටුව සකස් කරන්න බෑ. එතකොට මේ සකස් කරන්නේ මේවා හොඳට රත් කරලා ඒවත් ක්‍රමානුකූලව පදම් කරලා තමයි ඒ විදිහට නම්‍යශීලී ස්වභාවයක් ඇති කරගන්නේ. ඒ කියන්නේ පුටුව හදන්න සුදුසු විදිහට ඒව පත් කරගත්තා. මේකට කියනවා කර්මන්නේ භව. කර්මන්නේ භව. කුසලයක් කරන්න පුළුවන් මානසික මට්ටමකට කර්මන්නේ භාවයකට මේ හිත පත් කරගන්නට ඕනේ. ඒකට සාමාන්‍යයෙන් අශ්‍රද්ධාව කියන මේ ධර්මතාවය නැති කරගන්නට ඕන. ශ්‍රද්ධාව උපදවා ගන්නට කුසලයක් කරන්නට නම් ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕන. නුවණ තියෙන්නට ඕන. වීරිය තියෙන්නට ඕන. ඒ කාරණාවට ඒකට සුදුසුයි. සුදුසු බවක් තියෙනවා. දැන් සමහර අයට කුසලයක් කරන කිසි කර්මන්නේ බවක් නැහැ. ඒ කියන්නේ ඒකට සුදුසු බවක් නැහැ. ඒකට කායිකව සුදුසු වෙන්නේ නැහැ. දැන් ඔන්න සමහර විට ඒකට සැදී පෑදුණුකම කියලා අපි කියනවා නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් ඔය ඒකට දැන් ඔන්න ඇඳන්ගෙන ඇඳුමෙන් පවා ඒකට සුදුසුකමක් වෙන්නට ඕනනේ. දැන් කුසලයක් කරනකොට ඒකට සුදුසුකමක්. ඊළඟට තමයි දැන් බණක් අහනවා නම් බණක් අහන්න වාඩි වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒකට සුදුසුකමක් තියෙනවා. ඒ වාගේ දැන් මෙතන සුදුසුකම කියලා කියන්නේ කුසලය සිද්ධ වෙන්නට තියෙන හිතේ වැඩ කරන අංග. දැන් බාහිර පරිසරයේ සුදුසුකම
වඩා හිතේ වැඩ කිරීමේ අංගවලින් සුදුසුකම් වෙන්න ඕනේ. ඒ තුළ තියෙන්න ඕන ශ්‍රද්ධාවාදී මේ ධර්මතාවයන්. අන්න ඒවට තියෙනවා කම්මඤ්ඤත. කාය කියන්නේ ඔය වේදනා සංඥා සංකාර කියන මේ චෛතසික ධර්ම වලට කියන නමක්. ඒ මේ චෛතසික ධර්මයන්ගේ සුදුසු බව. චිත්ත කම්මඤ්ඤතා කියන්නේ නාම ධර්මයන්ගේ සුදුසු බව. ඒ කියන්නේ මේ හිතේ තියෙන මේ ධර්මයන්ගේ සුදුසු බව. ඒ කියන්නේ විඥානස්කන්ධයගේ සිත් 89ගේ සුදුසු බව කියන මෙන්න මේ කාරණා තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡාවට ආරම්භයක් ඇති කළා මේ කුසලයක් කරනකොට ඒ කුසලයට අපේ සිත සුදුසුයිද සුදුසු බවක් ඇති කරන මේ කම්මඤ්ඤතාවය. එතකොට මේ දැන් අපි කුසල් කරනවා කියලා අපි පින් කරනවා කියලා ඇත්තටම මිනිස්සු මේ පින් කරා කියලා පින ගැන කීවට සමහර විට ඒ පින හරියට කෙරෙලා නැහැ. හරියට මේ අංග යෙදිලා නැහැ. සමහර වෙලාවට මේ හරියට සූදානම් වෙලා පින් කරලා නැහැ. දැන් අපි සාමාන්‍ය දානයක් දෙනවා කියලා අපි ඒක සකස් කරලා සිතේ තියෙන අංග හරියට පැහැදිලි කරගෙන පින් කරත් තමයි ඒක නියමානිසංසය ලබන්න පුළුවන්කම තියෙන්නේ. මේ කර්මන්නේ භාවය කියන්නේ ඕනෑම දෙයක් ඒ නිසි ආකාරයෙන් සකස් කරගන්න සුදුසුකම් හදාගන්න. ලීයක් එකපාරට ගෙනාපුවම අපිට ඒකෙන් බඩුව හදන්න බැහැනේ. ඒක ඒ ලීය ඒ භාණ්ඩේ හදන්න සුදුසු විදිහට සකස් කරගන්න ඕනේ. අන්න ඒක තමයි මේ කර්මන්නේ භව කියලා කියන්නේ. කුසලයක් කරනකොට ඒ කුසලයට හිත සුදුසුකම් හදාගන්න. හිතේ තුළ සුදුසුකම් ඇති කරගන්න ඕනේ. එහෙම කුසලයක් තමයි එහෙම චෛතසික ධර්ම දෙකක් තියෙනවා මේ ඒ කර්මන්නේ භවකේ දසානස මතක් කරා වගේ අපි දැන් මේක චිත්ත මට්ටමින් මේක අපිට කතා කරත් චිත්තචෛතසික මට්ටමින් කතා කරත් මේක ඉස්ලාම අපිට කායික මට්ටම ඕලාරික මට්ටමින් අපි මේක එන්න ඕනේ. දැන් අතර දැන් අපි භාවනා කරන්න කියලා වාඩි වෙනවා. භාවනා කරන්න සමහර අය වාඩි වෙනවා. ඒ කිසිම කතාවක් නැ ගියම ආසනේ වාඩිනවා කමටහන මෙනෙහි කරනවා. එහෙම නැතුව දැන් භාවනා කරනකොට මේ ඉස්ලාමයේ සිහිය කියනක උපදවා ගන්න. දැන් තමන් ඉඳ ගන්නකොට දැන් මම භාවනාවට යන්නේ. මම මේ ලෝකේ උතුම්ම කුසලයේ කරන්නයි මේ යන්නේ. මේ ලෝකේ බල සම්පන්න යම් කුසලයක් තියෙනවා නම් ඒක තමයි භාවනාමය කුසලය. ඒ නිසා මම එතනට යන්නේ. දැන් මම මේ වාඩි වෙන්නේ මගේ භාවනා ආසනේ. එතකොට මම දැන් මේ පරියන්කේ වාඩි වෙන්නේ. මගේ දැන් භාවනා ඉරියව්ව ඉස්සලා මම කොහොමද තියාගන්න ඕනේ? මම ඉඳගෙන ඉන්න තැන ඉස්සලා බලන්න ඕනේ. ඉඳගෙන ඉරියව්ව කොහොමද? හරියට මගේ කොඳු වැඩ පෙර ඍජුව තියනවද? බෙල්ල කෙලින් තියනවද? ඊට පස්සේ ටිකක් තමන්ගේ සීලාදී ගුණ ධර්ම සිහිපත් කරලා භාවනාවෙන් මම බලාපොරොත්තුන් දෙගෙන හිතේ අදිෂ්ඨාන වීරිය ඇති කරගෙන ඒ කමඨහන වඩන්න පටන් ගන්න ඕනේ. ගිය ගමන් මම අර වික්ෂිප්ත හිතේ එකපාරට ඉඳගෙන භාවනා කරොත් ඒ භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි යමක් කරනකොට දානයක් දෙනකොට අපි කියනවා සකස් කරලා දාන දෙන්න, සකස් කරලා දෙන්න කියලා. මේක මේ තැනට ඕනි කියලා ඒ හොඳට කල්පනා කරලා බලලා සකස් කරලා ඒ සුදුසු විදිහට ඒ දේ කරනවා. පරිසරය සකස් කරනවා. අර බාහිර වශයෙන් තියෙන පරිසරය සකස් කර ගැනීමම තමයි මේ හිතේ කර්මඤ්ඤ භාවයට බලපාන්නේ. ඒක එතකොට තමයි නියම කුසලයක් කරන්න කෙනෙක් හුරු වෙන්නේ. ඒක ඉස්ලාම ඕලාරික මට්ටමින් ඉන්න එපා මේක. දැන් තමන්ගේ කායික ක්‍රියාකාරකම් මට්ටමින් මේක එන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක මනසට හුරුවක් ඇති වෙන්නේ. කායික මට්ටමින් හුරු කරපු දෙයක් මනසට හුරු කරන්න බෑ. මොකද මනස සියුම් ධර්මතාවයක් නේ. ඒ සියුම් දෙ ඉක්මනින්ම හිතට හුරු කරන්න බෑ. නිසා අපි අර කුසලයක් කරනකොට ඒ දැන් මල් පහන් පූජා කරනකොටත් ඒ විදිහට දැන් මේ මල් පූජා කරන්නේ කාටද? කොහොමද මලක් පූජා කරන්න ඕනේ? පිරිසුදු කරන්නේ කොහොමද? අර හිතේ ඒ රාමුව සකස් වීගෙන යනකොට මේ හිතත් අර ඒ කුසලයේ ලස්සනට හැඩගැහිලා එහෙම එන ගතියක් තියෙනවා. ඉතින් එහෙම නැතුව කරනකොටයි මේ ධර්මතාව පිහිටන්නේ. නමුත් ඊට පස්සේ අපි කියනවා අපි කුසලයක් කරා ලොකු පින්කමක් කළා කියවට පින්කම ඇතුලේ නියම කුසල්සිත වැටිලා නැහැ. ඒක විපාක දකින්න බෑ. ඒ වගේ මේ හිත සූදානම් කරන්න, හිත සකස් කරන්න පිනකට. පින් කරන විට හිත සූදානම්. මේකට ගැළපෙන කියන්නේ පිනට ගැළපෙන හිතක් හදනවා කියන එකයි කියන්නේ. පින් කරන්න සුදුසු හිතක්, පින් කරන්න සුදුසු මට්ටමක හිතක්. හිතේ ප්‍රශ්න කරදර අවුල් තියාගෙන මිනෝෙක් දේවල් කල්පනා කර හිත වෙන ලෝකයක තියාගෙන අපි පින් කරාට ඒක ආනිසංස ලැබෙන්නේ නැහැ. අපි කරන්නේ කුමක්ද? ඒ දෙයට අපේ සියලුම ශක්තිය යොදවලා
ඒ කුසලයේ සකස් කර ගන්න ඕනේ. ඒ කුසලයේ ඉතින් මේ මෙන්න මේ ධර්මතා අවබෝධ කර ගැනීමෙන් දැනීගෙන ගැනීමෙන් ඇත්තට අපිට වෙන වාසියන්නේ එකයි මේ අභිධර්ම වගේ විෂයක් විශේෂක තියෙන මේ ප්‍රයෝජනය වචන වලින් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ හිතක තියෙන ඊටාම සිවුම් කොටස් පවා අපට ඊටාම හොඳින් වෙන් කරලා පෙන්නලා දීලා. මෙන්න මේක මේ ධර්මතාවය මෙහෙමයි කියලා. තමන්ගේ හිත දිහා බලාගෙන ලස්සනට කුසලයේ කරන් පස්සේ කඩපතක් සඳ මගේ හිතේ වැඩ කරන චේතනා ටික කොහොමද මේ වෙලාව හිත පිනට සූදානම්ද සකස් කරලා තියෙන්නේ මේ ඔක්කොම බලලා තාම ලස්සනින් මේ පින කරන්න පුළුවන්. ඒකයි මේ ධර්මතා හොඳින් ඉගෙන ගන්න කියන්නේ එකිනෙකට වෙනස්. දැන් අපි කලින් කතා කරා පස්සද්ධිය, ලහුතා, මුදිතා මේ වගේ හිතේ ස්වභාවයන් බලබලා මේ පින හරිය දැන් මේ කතා කරන්නේ කම්මඤ්ඤතාවය. සිත සූදානම්ද මේකට. චෛතසික සූදානම් වෙලා තියෙන්න ඕනේ. ඒ කුසලයේ කරන්න. අනේ ඒ සූදානම් කරන්නේ මේ මෙන්න මේ කම්මඤ්ඤතා කියන චෛතසික වලින් අපි හරියට ඒකට සුදුසු හිතක් හදනවා නම් හැම වෙලාවෙම පිනට සුදුසු හිතක් කුසලයට සුදුසු නාම රූප ටිකක් හදනවා නම් මෙන්න මේ ටිකෙන් මේක කරන්න ඕනේ කියලා මෙන්න මේ විදිහටයි මේක කරන්නේ. හිතේ සකස් වීමත් එක්ක තියෙන්නේ මේ චෛතසික ධර්ම. එතකොට දැන් මේ කුසලයක් කරන වෙලාවේදී ඇත්ත වශයෙන්ම මේ සුදුසු බව නැතිකම හින්දා ස්වාමින්වහන්සේ දැන් මොකද දෙනෙක් බාහිර පරිසරයෙන් මේ කියන්නේ හිත අනුව නෙමෙයි බණක් අහන්න වාඩි වෙනවා. ඔව්. මේ බණ අහන්න වාඩි වීමේදී කිසිම පිළිවෙලක් නැහැ. ඒකට සැදී පැහැදුණු කමක් නැහැ. ඒ බිත්තියක් අල්ල ගන්නවා. මේ පුළුවන් කෙනා. ඔව්. දැන් මේ අනිවාර්යෙන් මේවා කතා කරන්න ඕනේ සාමාන්‍යයෙන් බැලුවොත් මේ වගේ අවස්ථාවකදී හරි දැන් බණ අහන්න ඔහේ බිත්තියට හේතු වෙනවා. ඉබේ නිින්ද යනවා නම් යපුදෙන් කියන එහෙම හැඟීමෙන් ඔහේ බණ ඇහෙනවා. ඇහෙන විදියට පරිසරේ සකස් කරගන්නවා. එතකොට මේ කෙනාට බණ අහගෙන ඉන්නකොට නිින්ද යනවා. ඒත් ගාණක් නැහැ. අවදි වෙලා අනේ බණ ටික අහන්න ඕනේ කියලා වීර්යයක් එන්නේ නැහැ. අර කුසලයට සුදුසුකමක් එයාගේ ඒ සඳහා කැපවුණු බවක් නැතිකම. දැන් සමහර විට බුදුරයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පල්ලත්තිකාය නිසින්නස්සගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණීයා කියලා. ඒ කියන්නේ පල්ලත්තික කියන්නේ ওই බණට වාඩි වෙනකොට මේ අත් දෙක බැඳගෙන අර කකුල් දෙක මෙහෙම උස්සගෙන අත් දෙක බඳිනවා. ඒ කකුල් දෙකට තියලා. එහෙන් බැඳගෙන වාඩි වෙලා මිනිස්සු බණ අහනවා. එහෙම කෙනාට බණ නොදෙසන්නෙමි උපසම්පදා භික්ෂුවක් සාමණේර භික්ෂුන් වහන්සේ වුණත් හික්මෙන්නට ඕන කියලා. එතකොට එහෙම නමුත් සමහර දෙනෙක් ඒ වගේම මේ බණ අහන්න ගියාම ওই විදියට අශෝභනට වාඩි වෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි දැන් දානයක් දෙන්න වුණත් ඒ වගේම ඒ සඳහා කැප වෙලා නැහැ, සුදුසු වෙලා නැහැ, කර්මන්‍යතාවය ඇති කරගෙන නැහැ. එතකොට ඒ වාගේ මේ හිතේ තියෙන ධර්මතාවයන් පත් වෙලා නැහැ කියන එකයි බාහිර දෙයින් පෙන්වුම් කරන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ දෙයක් නේ තියෙන්නේ. එතෙන් තමන්ගේ කිසිම කුසලයට සුදුසු බවකට පත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ හරියට රන් කරුවෙකුට ඒ රන් කැබැල්ලෙන් කරාබුවක් හදනවා නම් ඒ වගේම මුදුවක් හදනවා නම් එහෙම නැත්නම් වෙනත් මොනවා හරි මාලයක් වැනි ඕනම දෙයක් හදනවා නම් ඒ හදන්නට බෑ එහෙම්ම ඒ රන් කෑල්ල තියෙද්දි. ඒක රත් කළා ඒ වගේම කර්මන්නේ භවයට පත් කරගන්නට ඕන. ඒ වැඩට සුදුසු බවට පත් කරගන්නට ඕන. එහෙම පත් කරගත්තොත් අන්නේ ඒ රන් කැබැල්ල යොදලා ඕන දෙයක් ඒක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වාගේ තමයි මේ අපේ හිතත්. අපේ හිත දැන් භාවනාවක් කරන්න ගියත් භාවනාව කරන්න යන්න හොඳ නෑ. මේ ඇත්තටම දස දිසාවෙන් මෙන අරමුණු හිතා නොඑක් දේ විසිරුණු සිතින් යුක්තව දවස මුළුල්ලෙම ගෙවල එකපාරට ගිහිල්ලා වාඩි වුණයි කියලා මේක තැම්පත් කරගන්න හම්බෙන්නේ නැහැ. මේක භාවනාවට යන්න ඉස්සර වෙලා ඒ වගේම ටිකක් වෙලා භාවනාව පරියංක භාවනාවට යන්න ඉස්සෙල්ලා සක්මන ටිකක් පුරුදු කළා නේ ස්වාමීන් වහන්සේ. සක්මනේදී ඇති කරගන්නා වූ ඒකාග්‍රතාවයෙන් හින්දා අර වාඩි
වෙලා කරන භාවනාවට ලොකු ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන් කියලා සක්මන් භාවනාවේදී අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන එක. එතකොට ඒ නිසා ඒකට සුදුසු බව ඇති කරගන්නට ඕන. සක්මන් කරලා ඒ වගේම භාවනාවට වාඩි වෙනවා. එතකොට අන්න සුදුසුයි මනස. නැත්නම් කලබලකාරී හිතෙන්න වාඩි වෙනවා, සිහිනුවණින් තොරව වාඩි වෙනවා, වාඩි වෙලා භාවනා පටන් ගන්නවා. හරියට මේක රත්තුණු ඒ වගේම ඉන්ජිමක් වගේ වැඩ කරනවා නිතරම අතරක් නෑර ආතතියෙන් පීඩා විඳිනවා. මේක පාලනය කරගන්න හම්බෙන්නේ නෑ. අන්න ඒ විදිහට මේ භාවනා කිරීමේදී පවා හැම වෙලාවකම මේ ඒකට සුදුසු බවක් තියෙන්නට ඕනේ. ඒකට කම්මඤ්ඤතා. මේ මැටි වලින් වැඩ කරන කුඹල්කරුවෝ එහෙමයි. ඒ මැටි නිකම්ම අනපු ගම මේ මැටි භාජන හදන්නේ නෑ නේ. එහෙමයි. ඒ මැටි ගෙනල්ලා ඒවා හොඳට පදම් කරලා තියලා ඒවා වැඩේට සුදුසු වෙනකල් ඒවා හොඳට පදම් කරනවා. පදම් කරලා වෙන පස්සේ තමයි ඒවා අරගෙන මැටි භාජන හදන්නේ. ඒ වගේ මේ අර ඒ කියන්නේ අපි වැඩේ කරන් ඉස්සෙල්ලා ඒ වැඩේට සුදුසු හිතක්ද මේ තියෙන්නේ කියලා ඉස්සෙල්ලා හිත හදලා ඉන්න ඕනේ නේද? එහෙමයි. ඒකනේ කියන්නේ. එහෙමයි. ඒ විදිහට කුසල් සිතුවිලි දියුණු කර ගැනීම ඥානවන්තයන් විසින් ඒකට සුදුසු බව ඇති කර ගැනීම කියන මේ කාරණාවන් ඇති කර ගන්නට ඕනේ. ඒකයි මේ අභිධර්ම පාඩම් මාලාවේ දැන් මේ තවත් චෛසික දෙකක් තමයි දැන් මේ කතා කළේ. කම්මඤ්ඤතා කියන මේ කර්මයට සුදුසු බව. මේකට සුදුසු බව කියන්නේ නීවරණ ධර්මයන්. කෙටියෙන්ම පැහැදිලි කරනවා නම් පංච නීවරණ ධර්මයන් නැතිකම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම හිතේ තියෙනවා නම් පිනටකට සුදුසු නැහැ. ඒ වස්තුන්ට ආසා කිරීම, ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ට ගෝචරය වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන් පිළිබඳ ආසාව කාමච්ඡන්දය. ඒවාට ආසාව තියාගෙන කවදාවත් මේ ඒවාට අල්ම තියාගෙන පිරිසිදු හිතක් ඇති කරගන්න බෑ නේ ස්වාමීන් වහන්සේ. ව්‍යාපාදේ තරහ තියාගෙන බෑ. තීන මිද්දේ නිදිමත කම්මැලිකම තියාගෙන බෑ. ඒ වගේම කලබලකාරී මනස, පසුතැවෙන මනස තියාගෙන බෑ. ඒ වගේම සැකය, විචිකිච්ඡාව තියාගෙන පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒ ධර්ම වලින් තොර කර්මන්නකමක් මේ හිතේ ඇති කරගන්නට ඕන කුසල් කරන වෙලාවේදී. ඒකයි කළ යුතු වන්නේ. ඊළඟට තමයි අපිට දැන් මේ කම්මඤ්ඤතාවය පිළිබඳව අපි මේ සාකච්ඡා කළේ. ඉතින් කුසලයක් කරන අවස්ථාවේදී ඒකට සුදුසු හිතක් හදන්නේ කොහොමද කියන එක තමයි මේ කම්මඤ්ඤතා චෛසිකය අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඊනග චෛසිකය අපි සාකච්ඡා කරන් තියෙන්නේ චිත්ත පාගුඤ්ඤතා, කාය පාගුඤ්ඤතා කියන චෛසික ධර්ම දෙක. ස්වාමීන් ඒ පිළිබඳව අපිට හඳුන්වීමක් කරමු. එහෙමයි. ස්වාමීන් වහන්සේ අවසරයි. මේ චිත්ත පාගුඤ්ඤතා, මේ කියන්නේ කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා කියන මේ ධර්මතා දෙකත් අර සමානවම යන දෙක. ප්‍රගුණත්වය. මෙතන නම් තියෙන්නේ විශේෂයෙන් ප්‍රගුණ බවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් පළපුරුදු බව. පාගුඤ්ඤතා කියන්නේ පළපුරුදු බව. දැන් සමහර වෙලාවට දන් දීලා පුරුදු නැති කෙනාට දන් දෙන්න බෑ. සිල් රැකලා පුරුදු නැති කෙනාට සිල් රකින්න තේරෙන්නේ නැහැ. භාවනා නොකොට භාවනා කරලා පුරුදු නැති කෙනාට භාවනා කරගන්න බෑ. දැන් මේක මේ ජීවිතේම නෙමෙයි. පෙර ජාති සංසාරයේදී පුරුදු කරලා තියෙන්න ඕන. සමහර වෙලාවට පුරුදු කරන්න දෙයක් නෑ. බොහොම දැන් පුංචි දරුවෝ ඉබේම නිකන් වඳින පොඩි දේ දැකලා මෙන්න වඳිනවා. ඒ වගේම පුදනවා. සාමින් වහන්සේ නමක් දැක්කත් වඳිනවා, පුදනවා. ওই විදියට කටයුතු කරනවා. සමහර දරුවෝ වඳින්න කිව්වත් වඳින්නේ නැහැ. ඒතර පෙර පුරුද්ද මෙතන බලපානවා. මේ ප්‍රගුණත්වය, ඒ ප්‍රගුණත්වය තමයි ශ්‍රද්ධාව, වීරිය ආදී ධර්මතාවයන්ගේ දියුණුව. එතකොට මේ ප්‍රගුණත්වය, පෙර පුරුද්ද කියන මේ ධර්මතාවය මේ ජීවිතයේදීත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර නිසා දන් දිය යුතු ආකාරය, සිල් රැකිය යුතු ආකාරය, භාවනා කළ යුතු ආකාරය හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගත්තු හින්දා හොඳට
ඕන තැනක ගිහිල්ලා ඒ කටයුතු කරන්න දක්ෂතාවයක් තියෙනවා. මේ දක්ෂතාවය හැමෝටම නැහැ. ඒ ප්‍රගුණත්වය දැන් කාය පාගුඤ්ඤතා කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර කියන මේ චෛතසික ධර්මයන්ගේ ඒ කියන්නේ චෛතසික 52ේම වේදනා ස්කන්ධයගේ සංඥා ස්කන්ධයගේ සංඛාර ස්කන්ධ නම් වූ චෛතසික සම 50 කියන මේ ධර්මතාවයන්ගේ ප්‍රගුණත්වය. ඒ වගේම චිත්ත පාගුඤ්ඤතාවය කියන්නේ විඥාන ස්කන්ධයගේ ප්‍රගුණත්වය. නේ ස්වාමීනාද සිත් 89 ප්‍රගුණත්වය. ඔන්න ඔය විදිහට මේ ප්‍රගුණත්වයකට පුහුණුවකට ඒකට කියනවා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා. එතකොට මේ ප්‍රගුණ භාවය කියලා කියන්නේ දැන් කුසල් කරනකොට ඒ කුසලයෙන් කුසලයට අපි කුසල් කරන්න හුරු වෙනවා. පුංචි කාලේ ඉඳලා අපි හුරු වෙන දේ අනුව තමයි දැන් අපි භාවනාව වුණත් එහෙමයි. මුලදි කරනකොට භාවනාව කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඔහොමම ටික කාලයක් භාවනාවේ තේරුම් නැති වුණත් අර උපදේශ අනුවම භාවනා කරනකොට ඒ කාලෙම මේක යම් දේවල් අපිට තේරෙන්න පටන් ගන්නවා. දැන් ආනාපාන සති භාවනාව වුණත් මුලදි කෙනෙකුට අපිට කියනවා හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳී කියලා. ඉතින් සමහර අය උපදෙස් දෙනවා හුස්ම යන හැටි බලන්න, එන හැටි බලන්න, වදින තැන බලන්න, පිට වෙන හුස්මේ මුලැමැදාක බලන්න ඔය ගොඩාක් උපදෙස් දෙනවා. නමුත් කෙනෙකුට ඒකම ග්‍රහණය කරගන්න බෑ එක සැරේම කියනකොට. දැන් ඔහොම දැන් ගොඩක් කමඨහන් සමහර කමඨහන් ආචාර්යින් වහන්සේලා එක වරද්දන තැනකුත් තියෙනවා. ඉතින් අර දැන් අපි නම් උපදෙස් දෙන්නේ ඔබට ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන්න කියලා කීවට පස්සේ ඔබට දැනෙන්නේ ආස්වාසය නා ඒක බලන්න. ආස්වාසය විතරක් බලන්න. ඉතින් ආස්වාසයට කාලයක් බලනකොට යාට ප්‍රාස්වාසයක් තේරෙනවා. ඒක දෙන්නවනේ ඒක ඒ වලට බලන්න. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස දෙකම දැනෙන අවස්ථාවක් එනකොට ඒ දෙකම බලා ගන්න. එතකොට ඔහොම කාලයක් තිස්සේ යටිනකොට ඒක උන හුස්ම ගැටෙන තැන ටිකක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ගැටෙන තැන බලනවා. ඊට පස්සේ එහෙම කාලයක් බලා ඉන්නකොට ආයෙ දැනෙනවා හුස්ම ඇතුල් වෙනවා. ඇතුල් වෙනේ හුස්මේ හොඳට සිහිය පිහිටවගෙන තම මුලැමැදාග තුන් තැනම බලන්න පුළුවන්. පිට වෙන හුස්මේ මුලැමැදාග බලන්න පුළුවන්. හාලු හුස්මේ කියන්නේ දීර්ඝ හුස්ම වශයෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. කෙටි හුස්මක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඔය විදිහට මුලින් අර අපිට මේ දැනෙන මට්ටමේ ඉඳලා දැන් පුංචි දරුවෙකුට ලොකු බරක් උස්සන්න කිව්වට එයාට බැහැනේ. දැන් භාවනාවට මුලින් වාඩි වෙන කෙනාට ඔක්කොම ග්‍රහණය කරගන්න බෑ. ආධුනික භාවනා යෝගියා නිතරම කරනවා අර කියන උපදේශ අනුව ආස්වාස බලන්න හදනවා, ප්‍රාස්වාස බලන්න හදනවා, මුලැමැදාග බලන්න හදනවා, ගැටෙන තැන බලන්න හදනවා. ඉතින් ගණන් කරනවා නොයේක් දේවල් කරලා හිත එතකොට ගොඩාක් වික්ෂිප්ත වෙනවා. නාසිකාව තුළ සිහිය පිහිටවාගෙන ඒ දිහාම බලා ඉන්නකොට ඒ භාවනා කමඨහන තුළ මේ දියුණුවේ ප්‍රගුණත්වය ඒක කරන යනකොට භාවනාව මේ ටික එක අර පොඩි දරුවෙක් අයන් ඉඳලා අකුරු ඉගෙන ගන්නවා වගේ පුංචි මට්ටමේ ඉඳලා ලොකු අධ්‍යක්ීම් කරා යනවා වගේ භාවනාව ටික අතරක් නැතුව කරනකොට මේ පිටිමත් දැනීම අපට ඇති වෙනවා. ඒ දක්ෂතාවයක් නැති වෙනවා. ඒ අතරක් නැතුව පුහුණු කිරීමේදී වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පාගුඤ්ඤතාවය කියන මේ චෛතසික ධර්මයේ හරි වටිනවා. අපි කුසලයක් කරනකොට වරක් දෙවරක් නෙමෙයි 100,000 වාරේ නැවත කරනකොට ඒ කුසලයේ පිළිබඳ බොහෝම දක්ෂ භාවයක් ඇති වෙනවා. දැන් අපි අද ධර්ම දේශනාවක් කරනවා එක ගාතාවක් මුල් කරගෙන. අපි හෙටත් ඒකෙන් කියනවා. අද කිව්වේ බණ ටික නෙමෙයි හෙට කියවෙන්නේ. වෙනත් ඒකට විතර විශේෂ විදිහට බණ කියනවා. තවත් වැඩි වෙලා. ඒකට අවශ්‍ය කරුණු කාරණා වැඩි වෙනවා. ඔහොම එක ගාතාවකින් මාසයක් දිගටම බණ කිව්වොත් එහෙම ඒකට විශේෂ කරුණු එකතු වෙලා ඒ ගාථා පිළිබඳ දක්ෂතාවයක් විශේෂ හිතන හැකියාවල් බොහොම දියුණුවා. මෙන්න ප්‍රාගුණ්‍යතාවය කියන්නේ ඒකයි. දැන් සමහර කෙනෙක් හැමදාම බුදුන් වඳිනවා. හැමදාම ඒ දේ කරගෙනකොට කාලයක් තිස්සේ කරනකොට ඒකේ දක්ෂතාවය ඇති වෙනවා. දැන් මුලදි ගාථා ටිකවත් හරියට පාඩන්නේ නැහැ. තුන් සූත්‍රයත් පාඩන්නේ නැහැ. නමුත් එයා දිගටම තුන් සූත්‍රය කියනකොට මෙන්න මාසයක් දෙකක් යනකොට එයා තුන් සූත්‍රය කටපාඩමින් කියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රාගුණ්‍යතාවය දිනන නිසා කුසලයක් කරනකොට ඒක නැවත කිරීමෙන් මෙන්න මේ ප්‍රාගුණ්‍යතාවය කියන චෛතසික ධර්මය දිනු වෙනවා. ඉතින් එහෙම තමයි මේ නිවන් මගේ තියෙන අතරක් නැතුව නිවන් මඟ
අනුගමනය කිරීමක් නැති නේ එකිනෙකට ප්‍රත්‍ය වීගෙන යන්නේ. දැන් නිවන් මගත් ප්‍රත්‍යයෙන් හදලා තියෙන්නේ. නිවන විතරයි ප්‍රත්‍යක් නැත්තේ. නිවන් මග ප්‍රත්‍ය සහිතයි. නිවන් මග ප්‍රත්‍ය සහිතයි කියන ශ්‍රද්ධාව ක්‍රමක්‍රමයෙන් ශ්‍රද්ධාව ඉතිරි ගුණ ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. දහජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පවිරුපාසති. පවිරුපාසන්තෝ සෝතං හෝදහති. ආදි වශයෙන් මේ එකිනෙකට ප්‍රත්‍ය වීගෙන තමයි මේ නිවන් මග කෙනෙක් දියුණු කරන්නේ. අද දියුණු කරපු ධර්මතාවය හෙට දියුණු කරනකොට ඊට වඩා ශක්තිමත් එයාට අවබෝධ වෙනවා. ඕමොහොම තමයි මේ ශක්තිමත් මේ ගමන යන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේ මේ ප්‍රාගුණ්‍ය කියන චෛතසික ධර්මය ඉතා වැදගත් දෙයක් නේද? දැන් ස්වාමින්වහන්සේ දැන් ස්වාමින්වහන්සේ කිව්වා වගේ දහසක් ඔළුවේ තියාගෙන මේ දැන් භාවනා කර්මස්ථාන දෙන ගුරුවරු සියලුම භාවනා උපදේශ ටික එකපාරට ලබා දුන්නොත් යෝගාවචරයාට ආධුනික කෙනාට මේක මේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව වරද්දලා කරනවා නේ ස්වාමීන් වහන්සේ. ටිකෙන් ටික එක සහැල්ලුවෙන් පිළිවෙලින් කරගෙන යනකොට ඒකේ ප්‍රගුණත්වය ඇති වෙනවා. ඒ වාගේ දැන් ආනාපාන සති භාවනාව පිළිබඳ ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා දුන්නා. ඉතින් ওই විදිහට හැම භාවනාවකදීමත් එහෙමයි. ටිකින් ටික මේක පුරුදු කරගන්නට ඕන. මේ පුරුද්දක් නැති කෙනාට තමයි දන් දෙන්න ගියත් ලැජ්ජයි. ඒ වගේම භාවනා කරන ඒව ලැජ්ජයි. ඒ පුරුද්ද නැහැ. ඉතින් මේ ඒ පුරුද්ද නැතිකමට පෙර ආදාන ගෙදරකට ගියාම සමහර අය ඒ පුරුදු නැති මිනිස්සු ඉස්සරහට එන්නේ නැහැ. එන්නේ. ඔය කොහේ හරි කුස්සියකට වෙලා ඉන්නව නැත්නම් හොරෙන් බලාගෙන ඉන්නවා අර ජනේලෙන් බලනවා. දොරේ ඒ වගේ එවි බල ඉන්නවා භික්ෂුන් වහන්සේලා දෙස ඒ වගේම ඉදිරියට එන්න භික්ෂුන් වහන්සේලාගේ ඉදිරියට ඇවිල්ලා මේ වැඩ කටයුතු ටික කරගන්න ඔහුට පුරුද්දක් ඇත්තේ නැහැ. ඒ විදිහට හුඟක් මේ මිනිස්සු ඒ වගේම ඒ தත්ත්වය තියෙන පෙර පුරුද්ද නැතිකම. ඒ පුරුද්ද නැහැ කියන්නේ දැන් මේ මෑත භවවල පුරුද්ද නැහැ. මෑත මේ ළඟ භවවල පුරුද්ද නැහැ. පෙර ජාති සංසාරයේදී දාන ආදී පින්කම් කරලා ඇති. යම් පමණකින්. එතකොට ඒ කුසල් බලයෙන් දැන් මේ මනුස්ස ජීවිතයක් ලැබුවට අර වැඩි පුරුද්දක් නැහැ. ඒ සඳහා කැප වෙලා කරලා නැහැ. දැන් සමහර අය පින් කරනවා තමයි. පින් කළාට ඒ සඳහා කැපවීමක් නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බොහෝ දුරට සමහර අය පිනටම කැප වුණු අය ඉන්නවා. ඒ සඳහාම වෙන් වෙලා නේ ස්වාමීන් වහන්සේ. ඒ සඳහාම වෙන් වෙලා. ඒකට හොඳම දේ තමයි දැන් ඇත්තටම ඔය වස්සාන ආරාධනාව. වස් ආරාධනාව ස්වාමීන් වහන්සේ. ඒ වස් ආරාධනාව ඇසල පොයටනේ සිද්ධ කරන්නේ. එතකොට ඒක කලම් පස්සේ දැන් ඒ දායක මහත්මයා ඊට පස්සේ ඒ වෙනුවෙන් ඒ ආරාධනා කරපු කෙනා ඒ 3 මාසෙම කැපවීමක් කරනවා. අවශ්‍ය බෙහෙත් අඩුපාඩු කුටි සෙනසුම් ප්‍රතිසංස්කරණ ආදී ඒ කටයුතු ඔක්කොම සොයා බලලා කටයුතු කරනවා. එතකොට දැන් ඒ වගේම තමයි බේසජ්‍ය පවාරණ ඒ විතරක් නෙමෙයි චීවර පවාරණ සමහරට කප්පියකාරක වශයෙන් සාමින් වහන්සේ ඔබ වහන්සේට යම්කිසි අවශ්‍ය දෙයක් වෙනවා නම් ඒක අපට දන්වන්න අපිට කියන්න අපි කැපකරුවෙක් වශයෙන් සලකන දේ. ඒ සඳහා ඒකට දැන් මේ කෙනා කැප වෙලා ඉන්නේ. ඒක වෙන් වෙලා ඉන්නේ. දැන් මෙයාට මතක් වෙනවා මම අර ස්වාමින් වහන්සේට ආරාධනාවක් කළා තියෙනවා මතක් කිරීමක් කළා තියෙනවා මොනවද දන්නේ අඩුපාඩු අවශ්‍ය දේ දන්නේ. එහෙනම් ඒ සඳහා කැපවීමක් වෙන්වීමක් තියෙනවා නේ ස්වාමින් වහන්සේ. අන්න ඒ විදිහට කුසල් කිරීම තුලිනොත් ප්‍රගුණත්වය ඒ කියන්නේ මේ පෙර ජාති සංසාරේ ඉඳන් පුරුදු කරගෙන ආපු ප්‍රගුණත්වය ඒ වගේ වර්තමාන ජීවිතේ වර්තමාන ප්‍රගුණත්වය ඊළඟ භවයට ඒකට හේතුවක් වෙනවා. ඊට පස්සේ අනාගත ජීවිතේ දැන් ඊළඟ භවයේ ඉපදුන භික්ෂූන් වහන්සේ නමක් දැක්කනම් කවදාවත් මග හරින්න හිතෙන්නේ නැහැ. දැන් සමහරවිට භික්ෂූන් වහන්සේ නමක් මාර්ගයේ ඒ කියන්නේ බස් එකක යන්නේ ඉන්නවා. උන්වහන්සේ ගැන බලන්නේ නැහැ. දැන් සමහර මිල මුදල් පරිහරණය නොකරන භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා මිල මුදල් පරිහරණය කරන්නේ නැහැ. බුද්ධ දේශනාවේ විනය ශික්ෂාපදයන්ට අනුව උන්වහන්සේලා කටයුතු කරනවා. එතකොට මේ කටයුතු කරන සාමින් වහන්සේ නමක් දැකලත් ඒ වගේම ගණන් නොගෙන යනවා. සමහරවිට ඒක ගිහි පින්වතුන් වශයෙන් ඇත්තටම කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ මුදල් තියනවද නැද්ද කියන එක හොයන්න. කොහොම වුණත්
භික්ෂුන් වහන්සේ නමක් දැක්කොත් මාර්ගයේ බස් එකට ටිකට් එකක් අරන් දෙන්න Tamanට පුළුවන්කමක් තියෙනවා නම් පුළුවන්. ඒ වගේම අවශ්‍ය කරන ඒ වෙලාවට දානි වෙලාවට දානි ටිකක් ලබා දෙන්න. ඒ කටයුතු මොනවා හරි කළ යුතු දෙයක් ඒ විදිහට කරන්න පුළුවන්. කවදාවත් මග හරින්නේ නැහැ. ඒක ශාසන මාමක භාවයක් අර පුරුද්ද නිසා පුරුද්ද තුල නිසා ඇති වෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා ගණන් නොගෙන යනවා. Taman හැබැයි සමහර ඒ වගේම බස් ඩ්‍රයිවර් මහත්තුරුත් එහෙම තමයි. උදේ පාන්දර හොඳට තුනුරුවන් මේව කරලා ගියාට භික්ෂුන් වහන්සේලා අමතක කරලා තමයි බස් එක නවත්තන්නේ නැති ස්වභාවයක් තියෙනවා. නේ ස්වාමීන් ඒ විදිහට තියෙනවා. ඒ පෙර පුරුද්ද නැතිකම පින්කම් නොකොට ඒ වගේම පළ පුරුද්ද නැතිකම භික්ෂුන් වහන්සේලා දැක්කත් ඒ වගේම බුද්ධ ප්‍රතිමා ආදිය දැකලා පාවහන් හිස් වැසුම් ගලවන්නේ නැහැ. ඒ පුරුද්ද නැහැ. ඉබේම ඒක සිද්ධ වෙනවා පුරුදු කෙනාට. ඒ ප්‍රගුණත්වයේ තියෙන කෙනාට. ඒ යමක් Taman තුළ ඇති කල්ලි දන් ටිකක් පූජා කරගන්න තියෙන අවස්ථාවේ ඒක පූජා කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නට ඕන. ඉතින් මේ ප්‍රගුණත්වය දියුණු කරන්නට ඕන. කාය පාගුඤ්ඤතාව කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන මේ ධර්මතාවයන්ගේ ප්‍රගුණත්වයත් ඒ වගේම චිත්ත පාගුඤ්ඤතාව කියන්නේ විඥානස්කන්ධයගේ ප්‍රගුණත්. මේ ප්‍රගුණත්වය නැති කල්ලි අශ්‍රද්ධාව තමයි වැඩ කරන්නේ. ශ්‍රද්ධාව නැති බව. ඊළඟට තමයි මුට්ටස්සති භව. ඒ කියන්නේ සිහි මුලා භව. සිහිය නැහැ. සිහිය නැතිකම ඊළඟට තමයි පංච නීවරණ ධර්මයන්ගෙන් යට උණු මනසක් ඇති බව. කියන මේ කාරණාවන් හිතේ ඇති කල්ලි මේ ප්‍රගුණත්වය ඇත්තේ නැහැ. ඒ නිසා මේ ප්‍රගුණත්වය අපි දියුණු කරගන්නට ඕනේ. ඕකට මම කරුණු ටිකක් එකතු කරන්න කැමතියි. මේ දැන් අපි පාරමිතා පුරනවායි කියලා කියනවනේ. දස පාරමිතා පුරනවා කියලා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා. දැන් බෝසතාණන් වහන්සේ නමක්, බුද්ධහාමුදුරන් වහන්සේ නමක් ඒ විදිහට සමත්වින්සත් පාරමිතා පුරනවායි කියලා කියන්නේ දැන් උන්වහන්සේලා එක සැරේ මේ තමන්ගේ ශරීරය දන් දෙන්න පුළුවන්ුන්නේ නැහැ නේද? එහෙමයි. ඒක පුරුදු කළානේ උන්වහන්සේ මුලින් තමන්ගේ සුළු සුළු දේවල් දන් දීලා නේද? බාහිර දේවල් දන් දීලා පස්සේ ඇඟේ තියෙන කොටස් දන් දීලා ඊට පස්සේ ජීවිතේ දන් දෙන්න පුළුවන් උනේ. පරමත්ත පාරමිතාව පුරන්න. ඒකේ මුළු පාරමිතා ශක්තියම මේ ප්‍රාගුණ්‍යතාවය මත තමයි පවතින. ඒ කියන්නේ ඉවසීම නේද? නෙක්ඛම්මය සියලු දස පාරමිතාම අර විදිහට ටික පුරුදු කරන ගිය කෙනෙකුට තමයි අර විදිහට මේ උපපාරමිතා පරමාර්ථ පාරමිතාව දක්වාම හිත දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දකිනවා බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන යනකොට මීට 20 අසංකේය කල්පලක්ෂයකට ඉහතදී එදා මාතු පෝසක ජාතකයේ තමන්ගේ මව්තුමිය කරපිට තබාගෙන මහසයුරේ පේනවා. ඒ මහසයුරේ පීනන්න තරම් උදාර අධ්‍යාසයක් ඇති වුණේ ඒ ආත්මේම පුරුදු කරගත්තු දෙයක්වත් නෙමෙයි. ඊට ඈත ಜಾති සංකේතී ওই විදියට හොඳ වීරියක් ඇති කරගෙන ඥානවන්ත බවක් ඇති කරගෙන පුරුදු කරගෙන ආපු නිසා තමයි ඔය මහ මොහොතේදී ඒ කියන්නේ අම්මට සලකන්න යන ගමනේදී නැව විනාශ වුණාට පස්සේ දැන් මම ආවේ මේ අම්මට සලකන්න අම්මව එක් කරගෙන පිරහටකට යන්න. නමුත් අම්මා නැතුව මම මේ මහ මුහුදෙන් මේ බේරිලා ගොඩාවත් ඒකම තේරුමක් නැහැ. මට වැඩක් නැහැ. එහෙනම් මේ අම්මව ඊතර කරවන්න ඕන. මම ඊතර වෙනවා වගේම අම්මත් ඊතර කරවන්න ඕන කියන හැඟීමෙන් තමයි ඒකට උනේ. ඉතින් ඒ වගේ වීරියක් ඇති වෙන්න පෙරත් පුරුද්ද ඇති වෙලා තියෙනවා. අන්තිමේදී ඒ වීරිය ඒ පුරුද්ද අන්තිමේදී මහා බ්‍රහ්මයාගේ මොෙන් නික්මුණු ඒ කියන්නේ මහා බ්‍රහ්මයා මේ මවතුමියට ඒ ගොඩ බිමකට ගොඩ වුණු වෙලාවේ මේ නිකුණ ඔබ මව්පියන්ගේ මේ කියන්නේ මෑණියන්ගේ වටිනකම දන්න පුතෙක්. ඒ වගේම අද මෑණියන් මේ මහා මුහුදෙන් එතර කෙරෙවුවා වගේ මහා සයුරෙන් එතර කෙරෙවුවා වගේ සසර සයුරෙන් එතර කරවන්න ලෝභ මගේ පුතාට ලැබේවා කියලා ওই විදිහට දායේ මෑණියන්ගේ මුවෙන් නික්මුණු වචනය අනුව ඊට පස්සේ බුද්ධත්වයට දක්වා පාරමී පිරුවා. එදා ඒ අදිෂ්ඨාන කරගත්තු අදිෂ්ඨාන කෙරෙල්ලට අනුව 16 අසංඛ්‍ය කල්පලක් ලක්ෂයකට ඉහතදී එදා ඉති කුමාරිකාව නමින් එනේ ස්වාමීන් වහන්සේ අබතෙල් පාත්‍රයක් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරලා
ප්‍රාර්ථනා කළ අනාගතයේ සිද්ධාර්ථ නමින් ඉපදිලා බුදු වෙන්න ලැබේවා කියලා. අබ තෙල් වලට සිද්ධාර්ථ තේල කියලා කියන්නේ. එතකොට ඒ පාලියෙන් ඒ නමින් ඉපදිලා බුදු වෙන්න ලැබේවා. ඉතින් බලන්න එදා ඒකට අනුව ඒ ප්‍රාර්ථනානුරූපීව මේ 16 අසංකේය කල්පලක්ෂයක් ඒ අදහස ඉතේ ආව ප්‍රගුණත්වය ආව පාරමී ධර්මයන්ගේ ප්‍රගුණත්වය ආව අන්තිමේදී ඒ නමින්ම ලෝතුරා බුදු වුණා. මේ ප්‍රගුණත්වය නේ ස්වාමීන් ඒ පාරමී කියන්නේ ඒකයි. පාරමී කියන්නේ පිරීමටයි ඒ නිවන දක්වාම අපි ගුණ ධර්ම ඒ වගේම පාරමී ධර්ම මේව පුරුදු කරගෙන යා යුතු ධර්ම. පෙර විපස්සනා ඥාන වඩලා තිබුණා නම් ඒ කෙනාට වහාම ඒ විදර්ශනාව තමයි ආලවෙන්නේ. පෙර භාවනා කර්මස්ථාන පුරුදු කරලා තිනවා. දැන් සමහර වෙලාවට අසුබ භාවනාව. ඒකමයි හිතට එන්නේ නේ ස්වාමීන් වහන්සේ. සමහර අවුරුතරක් තින්නේ දර ටික සංඥා උපදවාගත්ත ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ තිස්ස ස්වාමීන් වහන්සේ නේ ස්වාමීන් වහන්සේ. ඒ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ අට්ටික සංඥාව පෙර ගිරා පැටියෙක් වෙලා මෙහෙණි ආශ්‍රමයක හැදින වෙලන මේ ගිරා පැටියට පුරුදු කරලා තිබුණේ අර දැන් සාමාන්‍ය මිනිස්සු කියන්නේ පෙත්තාපු බත් කෑවද කියලා කියන වගේ මේ සතාර පුරුදු කරලා තිබුණේ මේ අට්ටි කියන එක හැම තැනම අට්ටි කිය හිටියා. අන්තිමේදී ඒක තමයි පුරුද්දට ආවේ. භාවනාව මම ඒ ආත්මෙන් චුත වෙලා දෙවලෝ ඉපදුනා මනුලෝ ඉපදුනා අපේ මේ ශ්‍රී ලංකාද්වීපේ මහතිස්ස නමින් ඒ ගැන තරුණ කුල පුත්‍රයෙක් වශයෙන් පැවිදි වෙලා තිස්ස නමින් පැවිදි වෙලා ඒ වගේම අන්තිමේදී අට්ටික භාවනාවෙන් අරිහත්ත්වයට පත් වුණා නේ ස්වාමීන් වහන්සේ. ඒ විදිහේ කතා අපේ ධර්මයේ තියෙනවා. ඒක නිසා මේ පෙර පුරුද්ද තමයි හැම තැනම බලපාන්නේ. මේ පාගුඤ්ඤතාව කියන්නේ ඒකයි. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා. මේ ප්‍රගුණත්වය ඇති කරගන්න නම් අපි ඒ ක්‍රියාවන් මනාව දක්ෂ ලෙස කරන්නට ඕන. බුද්ධ වන්දනාවක් කරන්න ගියත් ඒකට ඇඳිලි බැඳගෙන ඒ වගේම සාන්තව වාඩි වෙලා මනා සිහිනුවණින් ඒ වන්දනාව කරන්න ඕන. දහසක් කල්පනා නැතුව. එහෙම දානයක් දෙන්න ගියත් එහෙමයි. භාවනාවක් කරන්න ගියත් ඒ වගේම එහෙමයි. ඒ විදිහට කටයුතු කරනකොට ප්‍රගුණත්වය ඇති වෙනවා, පෙරපින මතු වෙනවා. ඒ කරන වැඩේ සාර්ථකව කරගෙන සමහරට මේ ඒ භාවනා පරියන්කය තුළම මගඵල නිවනෙන් සැනසෙන්නත් පුළුවන්කම ලැබෙනවා නේද ස්වාමීන් වහන්සේ? මේ පාගුඤ්ඤතා ධර්මතාවයන්ගේ බල මහිමේ ඒ තියෙන්නේ. ඔව්. දැන් අපි අවසාන චෛතසික ධර්ම දෙක සෝබන සාධාරණ චෛතසික දෙක දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒක සඳහන් වන්නේ කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඒකටත් අපිට පිවිසීමක් කරන්න. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා කියන්නේ ඍජු බව. ඍජු බව කියන්නේ නොනැමෙන ස්වභාවය. කියන්නේ කෙලින් ස්වභාවය කියන එකයි. දැන් ඔතන ඒ ඍජු භාවය කියලා කිව්වම කුසලයට ඍජු බව නේ ස්වාමීන් වහන්සේ. අපි උජුපටිපන්න ගුණයෙන් හඳුන්වනවා ඍජු බව, අවංක බව. අවංක බව කියලා කියනවා. එතකොට ඒ අවංක භාවය ඒ කියන්නේ ඇතුලේ එකක් තියාගෙන පිටතට එකක් පෙන්නන වංක ස්වභාවය. මායා සාටය නෑ. ඒ මායා සාටය නැති බව තමයි මෙන්න මේ කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා කියලා කියන්නේ. ඍජු බව කියන මේ කාරණාවන් තමයි දැක්වෙන්නේ. ඍජු බව කියලා කියන්නේ දැන් අපි කුසලයක් කරනකොට දැන් ඒකේ ඇතුලේ දැන් සමහර කෙනෙක් කුසලයක් කරනවා දැන් තමන්ගේ අභ්‍යන්තරය තුළ ගුණවත්කමක් නැහැ. ලෝකයට පේන්න ගුණවත්කමක් පේන්න. දැන් අර හොඳට සුදු අතින් සැරසිලා ඉන්නවා. නමුත් ඇතුලේ එහෙම මේ හොඳ කෙනෙක් නෙමෙයි ඉන්නේ. කපටිකමට, වංචාවට, ලෝකයේ කීර්ති ප්‍රශංසා බලාගෙන ඉන්නවා. නමුත් අධ්‍යාත්මය තුළ එහෙම එයාගේ අවංක භාවයක් නැහැ. ඇතුලේ බොහොම මේ රළු පරුස ගති පැවතුම් තියෙනවා. ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී කෙලෙස් ධර්ම තිබෙනවා. ලෝකයට පෙන්වන්නේ තව එකක්, මායාකාරයක් වගේ. එහෙමයි. කපටිකම දිසි. මේ වගේ දැන් අපේ හිතේ දැන් නිවන කියන්නේ ඇත්තටම අවංක තැනක්. නිවන කියන්නේ පිරිසිදුම තැනක්.
කුසලයේ කියන්නේ අවංක තැනක්. කුසලයේ කියන්නේ පිරිසුදු තැනක්. ඒකට වංචනික කෙනෙකුට එතනට එන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ රැවටීම තමන් රවටා ගන්න දෙයක් මේ කරන්නේ. ඒ තරම් රැවටීමක් Tamanට තවත් නැහැ. මේ කරන්නේ නේද? එහෙමයි. දැන් මේ ඉජ්ජු බව කියලා කියන්නේ දැන් ඇත්තටම කෙලෙස් ධර්මයන්ගෙන් තොර වෙලා තමන්ගේ හිත දැන් ඒ කුසලයට ඊටාම අවංකව ඉදිරිපත් වෙලා තියෙනවා. අවංකවම කුසලයේ කරන්න ඒකේ අර අපිරිසුදු චේතනාවල් කුසලයේ දුර්වල කරන චේතනාවල් මමත්වයෙන් පිරිච්ච චේතනාවල් ගොඩාක් ඒවා ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා ඊටාම පිරිසුදු හිතකින් දැන් මේ කටයුතු අවංක හිතකින් නේද? එහෙමයි. දැන් ස්වාමින්වහන්සේ මේකේදී අපිට දක්වනවා ගෝමුත්‍ර වංකය, චන්ද්‍රරේඛා වංකය, නංගල කෝටි වංකය කියලා. වංක දෙකක් වංක තුනක් පිළිබඳව මේ අවංක ස්වභාවය. ඒ කියන්නේ ගෝමුත්‍ර වංකය කියන්නේ ගවයා මුත්‍ර කරන තැන මේ එතන වංකයක් හැදෙනවා. ඒ කියන්නේ පොළවේ ඒකේ ඒ ඇවිදිමින් යන ගවයා මුත්‍රා කරනකොට පොළවේ හැඩයක් තියෙනවා. ඒකේ වංකයක් බඳුයි. ඇතැම් අය පව් කරමින් ඒක උපමාවට ගන්න ඇතැම් අය මේ පව් කරමින් මේ පව් නොකරන බව අඟවනවා. මේ පව් නොකරමි කියලා කියනවා. එයා කියනවා මම නම් මොහොම කරන්නේ නැහැ. දැන් පව් කරනවා මෙයා. ඒ වගේ දේවල් කරනවා. අනේ අපි නම් මොහොම නැහැ කරන්නේ. ওই විදිහට කියනවා. ඒ හරියට මේ පුජ්‍යලයා මේ ගෝමුත්‍ර වංකයේ බඳු වංකයක් ඇති ඒ වගේම වංක වූ පුජ්‍යලයක්. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා අනුන් මුලා කරන කෙනෙක් බවට පත් වෙලා. ඊළඟට තමයි මේ චන්ද්‍ර රේඛා වංකය. චන්ද්‍ර රේඛා වංකය කියලා කියන්නේ දැන් මේ කෙනා මේ අර හරියටම මේ අටවක පොහොය දින බැලුවාම හුඟාක්ම මේ හඳේ ස්වභාවය මේ වක් ගතියනේ තියෙන්නේ නේ ස්වාමීන් ඒ වක් ගතිය හුඟක් නැමුණු ස්වභාවයක්. මේක උපමාවට ගන්නේ මේකේනා පව් කරනවා. පව් කරලි වෙරලා මේ පව් නොකරමි කියලා කියනවා බොහොම සාන්ත දාන්ත පුජ්‍යලයක් වශයෙන් පෙනී සිටිනවා නේ ස්වාමීන් මේ පෙනී සිටිනවා. ඉතින් බොහොම සාන්ත දාන්ත පුජ්‍යලයක් වශයෙන් පෙනී සිටීමෙන් පව් නොකරමි කියමින් ඉන්නවා. ඉතින් මේ ඒ විදිහට පුජ්‍යලයට කියනවා මේ චන්ද්‍ර රේඛා වංකයේ බඳු වංක වූ පුජ්‍යලයක්. ඊළඟට තමයි නංගල කෝටි වංගය. නගුල් දණ්ඩ කොච්චර ඍජුව තිබුණත් කෙලින් තිබුණත් ඒකේ අර වියගස බඳින තැන වක් ආකාරයක් නේ තියෙන්නේ. ඒ වක් ආකාරය වාගේ මේ පුජ්‍යලය කොහොම හරි හොඳට කැපී පෙනෙන පුජ්‍යලයක් වශයෙන් දැන් සාමාන්‍ය සමාජයේ හොඳ යහපත් පුජ්‍යලයක් වශයෙන් පෙනී සිටිනවා. නමුත් ඇතුලේ පව් බොහොම කරනවා. මෙහෙම පව් කරන පුජ්‍යලයා ඒ වගේම වටපිටාවින් අයටත් පෙන්වන්නේ හොඳ යහපත් සිල්වත් ගුණවන්තයෙක් වගේ. Taman කතා කරන්නේත් ඒ විදිය කෙනෙක් වශයෙන්. එහෙම පුජ්‍යලයා ඒ වගේම මෙයා වචනේනොත් කයේනොත් ආකාර දෙකෙන්ම මහ ජනතාව මුලාවට පත් කරන නිසා ඒ වගේම මේ නංගල කෝටි වංකය කියලා කියනවා. ඔන්න ওই විදියට මේ වංක වූ පුජ්‍යලයන්ට ඒ වගේම මේ පුජ්‍යලයන් තුළ මෙන්න මේ කායුජ්ජු කතා කියන මේ ධර්මතාවයත් චිත්තුජු කතා කියන මේ ධර්මතාවයත් ඇත්තේ නැහැ. ඍජුව කුසල ධර්මයන් සිද්ධ කරන්නට ඕන. ඍජු බව තියෙන්නට ඕන. ඒ කියන්නේ ඇතුළත පිටත දෙකක් නැහැ. ඇතුළේ තියෙන දෙයමයි පිටත තියෙන්නේ. අන්න ඒකයි මෙතන මේ කුසලයක් කරන වෙලාවේදී බොරු සද්ධාව නැහැ. බොරු සද්ධාව පෙන්නගෙන වැඩ කටයුතු කරන්නේ නැහැ. බොරු වීරිය පෙන්නගෙන කටයුතු කරන්නේ නැහැ. බොරුවට සද්ධාව නැහැ. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් උදාහරණයක් පොඩි හාමුදුරු කෙනෙක් දැක්කහම ගණන් ගන්නෙත් නැහැ. මේ ලොකු හාමුදුරු කෙනෙක් දැක්ක ගමන් හොඳට නැමිලා හතරට පහට නැමිලා වන්දනා කරනවා. ඒ වාගේ ගති පැවතුම් තියෙනවනේ නේ ස්වාමීන් වහන්සේ. මායා සාටෙය්‍ය.
කියන මේවා. ඒ මොකද හේතුව හිත දිනා ගන්න. තමන්ගේ කටයුතු තමන් ගැන ಗುಣ වර්ණනා කරගන්න ওই විදිහට කටයුතු තියෙනවා. එන්නේ ඒ කාරණා නැතුව මේ කුසල ධර්මයන්හි තියෙන ඍජුකම ඇති කරගන්නට ඕන. ඉතින් ඒ කාරණා අපි දැන් මේ චෛසික ධර්ම වලින් කායුජු චිත්තජු කතා කියන මේ අවසාන මේ සෝබන සාධාරණ චෛසික දෙකයි මේ කතා කළේ නිසා මින්නන්ද. දැන් ඔකට හොඳම දෙයක් තමයි උජ්ජුගතා චිත්තෝජ්ජුගතා කියන එකට හොඳ පොතක් තමයි මේ රේණුකාණී චන්දිමුල සාන්නාංශගේ වංචනික ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම. එහෙමයි. ඒ පොත කියවයි ගොඩාක් මේ හිතවල කුසල් කරනවා කියලා අපි මොනවද කරන්න කියලා. එහෙමයි. හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ ඒක ගොඩක් දෙනෙක් කියවනවා නම් ගොඩක් වටිනවා මේ රේණුකාණී චන්දිමුල සාන්නාංශගේ වංචනික ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන මේ ග්‍රන්ථය. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි අපේ සාකච්ඡා පෙළේ එක්තරා කොටසක් මේ අවසන් කරන්න යෙදුනේ සියලුම කුසල් සිත්වල එහෙම නැත්නම් සෝබන සිත්වල යෙදෙන සෝබන සාධාරණ චෛසික 19 මේ සාකච්ඡා කීපයක් තුළින් අපි අද නිමා කරන්නට යෙදුනා. ශ්‍රද්ධාව, ඒ වගේම සතිය, ඒ වගේම හිරි ඔත්තප්ප, අලෝභ, අදෝස, චත්ත මන්දහදතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුගතා, චිත්ත උජ්ජුගතා කියන මේ චෛසික ධර්ම 19 තමයි මේ සාකච්ඡා පෙළින් අපි සාකච්ඡා කරන්නේ. ඉතින් දැන් මේ පින්නතුන්ට මේ සාකච්ඡා පෙළටම සම්බන්ධ වුණා නම් ඇත්තටම මේ කුසල් සිතක තිබී යුතු අංග එහෙම නැත්නම් මේ චෛසික ධර්ම කුසල් නියම කුසල් සිතක තිබී යුතු ආකාරය මේ සාකච්ඡාවෙන් පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා ඔබට ඉතා හොඳ වටිනා අවස්ථාවක් තිබෙනවා මේ ධර්ම හොඳට තේරුම් අරගෙන ඉතා හොඳ බල සම්පන්න ඥාන සම්පන්න කුසලයක් කරගන්නට අවස්ථාවක් තිබෙනවා අභිධර්මයේ මේ සාකච්ඡා පෙළ තුලින් ඔබ දිනු කරගත්තේ මේ දැනුමෙන්. ඒ නිසා අද අපි මේ සාකච්ඡාව සිද්ධ කර ගැනීමෙන් අපි දිනු කරගත්ත සියලුම මේ කුසල් ශක්තිය, මේ ප්‍රඥා පාරමිතාව, මේ උතුම් පුණ්‍ය ශක්තිය විශේෂයෙන් අද සාකච්ඡාවට වැඩම කොට වදාළ අපේ කල්යාණ මිත්‍ර ඕපාත සමිත විහාරි ගෞරවනීය ස්වාමින් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර අතිගරු පූජනීය ධරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේටත් ඒ වගේම මේ මෙහි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් අප සමග නිරන්තරයෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන සදැහැති පින්වත් ඔබ කාටත් මේ වටිනා පුණ්‍ය ධර්මයේ බලයෙන් මේ ජීවිත අවසානයේ තෙක්ම තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මඥානෙ දියුණු කරගන්නට භාවනා ඥාන ප්‍රතිපත්ති ඥාන දියුණු කරගෙන මේ ලබාගත් උතුම් දුර්ලභ බුද්ධ ශාසනයෙන් උතුම් දුර්ලභ මිනිසත් භවෙන් වඩා වඩාත් අප්‍රමාදීව කුසල් සිද්ධ කරගෙන වහවහාම